කොහොමද ඔයාලට තව දවසක හදපු රසම රස කහබත් ඕඩ එකක් බලමුද? ඉතින් අද නම් ටිකක් ලොකු ඕඩ එකක් තියෙන්නේ. ඒක නිසා මම මේ කෑම ටික කලින් දවසේ හදන්න පුළුවන් දේවල් කලින් දවසේ හැදුවා. කොහොමත් එහෙමයි කරන්නේ. ඉතින් අනිත් දේවල් තමයි අද ලේස්ති කරගන්නේ. ඉතින් අද තියෙනවා මට කෑම පැකට් 50ක් හදන්න. ඉතින් ඒ හදන ප්‍රමාණයන් මම ඔයාලට කියන්නම්. ඉතින් සාමාන්‍යයෙන් මම හදන ඕඩර්ස් වලින් මම හදන්න ආසම මෙනු එකක් තමයි කහබත් කියලා කියන්නේ. ඉතින් ඒකට එක එක්කෙනා ඉල්ලන මෙනු එක අනුව එයාගේ ප්‍රයිස් එක අනුව ඒ දේවල් වෙනස් වෙනවා. අද හැදුවේ මම හරි ආස විදියක්. ඉතින් ඔයාලටත් පුළුවන්. ඔයාලට ඕඩර් එකක් කරත් නැතත් දැන් ඉස්සරහට එන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔයාලා ගෙදර නෑදෑයන් එනවනේ. අනිවාර්යෙන් එයාලට මේ විදියට කන්න දෙන්න. මේ කලින් දවසේ වම්බුඩු මෝජු එකක් මම හදාගත්තා. ඉතින් හෙට හදන මෙනු එකට මම එකතු කරලා තියෙනවා. කහබත් එකට පරිප්පු, චිකන්, වම්බුඩු මෝජු, චිලි පේස්ට් ටිකක්, ඊට පස්සේ අල තෙම්පරාදු ඔය ටික තමයි හදන්න හිතාගෙන ඉන්නේ. ඕඩර් එකක් වේවා ගෙදර කන්න කෑම වේලක් වුණත් අපි මුලින්ම කරන්න ඕනේ අපි ඉස්සරින් හදාගන්න හදන කාරි වර්ග ටික සිලෙක්ට් කරන එක. ඊට පස්සේ ඒකට අවශ්‍ය වෙන ලුණු, තක්කාලි, අමු මිරිස්, රම්පේ කරපිංච, සුදු ලුණු, ඉඟුරු ඔය වගේ දේවල් ඔක්කොම එකට සුද්ධ කරගන්න ඕනේ. මොකද වෙන වෙනම කරන්න ගියොත් ඒක ටිකක් වෙලාව යනවා. කලබල වෙලාවකදී නම් එකක් උයද්දි තව එකක් අපිට කරගන්න වෙලාව තියෙනවා. හැබැයි මේක ඕඩර් එකක් අපි කල්ලාතුව කරන නිසා මේ දේවල් වලට මෙච්චර ප්‍රමාණයක් ඕන වෙනවා කියලා මේ දේවල් කලින් සුද්ධ කරගන්න එක ලේසි. එතකොට අපිට තියෙන්නේ අවශ්‍ය දේවල් වලට අවශ්‍ය වෙලාවට මේ දේවල් එකින් එක උයා ගන්න එක විතරයි. හරි. දැන් අපි බලමු මොනවාද මේවට ඕන වෙන දේවල් කොච්චර ප්‍රමාණයක් මම මේ උයන්න කොච්චර දේවල් ගන්නවද කියලා. ඉතින් අද මම මේ ඕඩර් එක හදන ගමන් කතා කරන්නේ. ඉතින් මුලින්ම මම පරිප්පු ගැන කතා කරොත් දැන් අද මෙතන 50ක් ඉන්නවනේ. සාමාන්‍යයෙන් පරිප්පු කිලෝ එකක් 30කට විතර ඇති. ඉතින් ඔයා ඒක ගන්න සාමාන්‍යයෙන් කිලෝ එකමාරක් විතර 50 දෙනෙක්ට හදනවා නම් 50 දෙනෙක්ට වෙනවා නම් කිලෝ එකමාරක් විතර යනවා. ඉතින් ඒක මම අද ටෙම්පරාදු කරලා හදන්නේ. මොකද වම්බුඩු මෝජු එක පැණි රසට තියෙන්නේ. වම්බුඩු මෝජු එක මම කලින් හදාගත්තා. සාමාන්‍යයෙන් වම්බුඩු මෝජුත් කිලෝ 3මාරක් විතර යනවා 50කට විතර හදන්න. සාමාන්‍යයෙන් පණුවෝ එහෙම ඉන්නවනම් පණුවෝ අනිවාර්යෙන් ඉන්නවනේ. ඒතකොට කිලෝ 5ක් විතර අරගෙන කිලෝ 3මාරක් විතර හදා ගන්න ඕනේ. හරියට වම්බුඩු මෝජු එක හදා ගන්න. ඉතින් ඊට පස්සේ පරිප්පු එකෙන් කිලෝ එකෙන් 30ක් විතර හදා ගන්න පුළුවන් කියලා මම කිව්වා. ඒක කිරි දාලා හදනවා නම් ටිකක් වැඩිපුර තියෙනවා. තෙලට හදනවා නම් කිලෝ එකමාරෙන් 45කට 50කට විතර කන්න පුළුවන්. ඊළඟට අල ගත්තොතින් අල කිලෝ එකකින් සාමාන්‍යයෙන් 15කට විතර කන්න පුළුවන්. දැන් මේක අපි කෑම එක දෙන විදියක් තියෙනවනේ. කියන්නේ ගොඩාක්ම ගණන් අඩුවට දෙනවා නම් එච්චර ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අල කිලෝ එකකින් 18ක් 20ක් විතර කන්න පුළුවන්. හැබැයි මේක ප්‍රයිස් එක වැඩි කෑම එක හොඳට ඉල්ලනවා නම් අල කිලෝ එකකින් 15කට වගේ කන්න පුළුවන්. ඒක ටෙම්පරාදුවට හරි උයලා හරි ඒ විදිහට ගන්න පුළුවන් නම් ටෙම්පරාදුවට ගත්තී ප්‍රමාණය අඩුයි. උයද්දි ප්‍රමාණය වැඩියෙන් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඒකේ ප්‍රමාණයන්. ඊට පස්සේ චිකන් ගත්තොත් සාමාන්‍යයෙන් චිකන් කිලෝ එකකින් 15ක් විතර තමයි කන්න පුළුවන් කියන්නේ. හැබැයි මම සාමාන්‍යයෙන් චිකන් කිලෝ එකමාරක් විතර ගන්නවා. මොකද ඔක්කොම හොඳ චිකන් නෙමෙයිනේ තියෙන්නේ. කටු තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය කුකුලෙක් ගත්තොත් ඒ වගේ කටු තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ වින්ග්ස් තියෙනවා. ඒ වගේ අර ඔක්කොම හොඳ කෑලි නෑනේ. ඉතින් ඒක නිසා චිකන් කිලෝ එකමාරක් විතර ගන්නවා. එකකින් 15ක් විතර කන්න පුළුවන්. චිකන් කිලෝ එකමාරෙන් 15ක් තමයි මම ගණන් හදන්නේ. මොකද කෑම එකට බෙදද්දිත් ඔක්කොම හොඳ කෑලි නෙමෙයි එන්නේ. ඒක නිසා හොඳ කෑලි දෙකකුයි තව චිකන් වින්ග්ස් එකකුයි එහෙම නැත්නම් චිකන් වින් එකයි හොඳ කෑල්ලකුයි එහෙම තමයි කෑම එක බෙදන්නේ. ඊළඟට කියන්න ඕනේ මේ චිකන් එක උනත් හැමදාම එකම විදියට නෙමෙයි මම හදන්නේ. ඉතින් කවුරු හරි මගේ අද කලින් චිකන් රෙසිපි එකක් බැලුවා නම් ඉතින් මේ හදන විදියයි ඒ හදන විදියයි වෙනස්. මොකද හැමදාම මම එකම විදියට හදන්නේ නැහැ. ඉතින් චිකන් එක උනත් රසට හදා ගන්න ඕනේ. ලස්සන පාටකට එන්න.
ඉතින් කළුවට හදනවා නම් ඒ විදිහට හදන්න පුළුවන් ග්‍රේවි අඩුවට. එහෙම නැත්නම් බැදලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් මිරිස් 3-5 තෙල් එකේ බැදලා අද මම මේ විදිහට හදන විදිහට හදන්නත් පුළුවන්. ඊළඟට අපි මොන කරි වර්ගය හැදුවත් හදන්නේ හොඳ බත් එකක් නැතුව. මොකද මේ හැම දෙයක්ම තියෙන්නේ බත් එක වට. ඉතින් මේ දවස්වල නම් කීරි සම්බා හැම ටිකක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් මම කොහොමත් කෑම හදන්නේ අමුල් කීරි සම්බා එකෙන්. ඉතින් ඒක කලින් රුපියල් 260කට වගේ තමයි තිබුණේ. දැන් ඒක රුපියල් 360ක් වෙනවා. හැබැයි බත් එක නම් හොඳට හදා ගන්න පුළුවන්. හොඳ ඇට හිටින්න. ඒක නිසා මම ඒ හාල් වර්ගෙම තමයි කොච්චර වැඩි වුණත් පාවිච්චි කරන්නේ. ඉතින් බත් එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපි කහ බත් නෙමෙයි සාමාන්‍ය කන කෙනෙක්ට නම් කිලෝ එකකින් 6 දිනකට වගේ කන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ වැඩුණු පුද්ගලයෝ 6 දිනකට වගේ කන්න පුළුවන්. ඉතින් කහ බත් වලට පොල් කිරි දාන්න නිසා ඊට වඩා වැඩි ප්‍රමාණයක් කන්න පුළුවන්. හැබැයි අපි හදන විදිය අනුව ඒක සමහර වෙලාවට අඩිය අල්ලන්න පුළුවන්. ඒක නිසා මම කොහොමත් කිලෝ එකකින් 6ම තමයි පාවිච්චි කරන්නේ. කිලෝ එකට පොල් ගෙඩි එකක කිරි මම පාවිච්චි කරනවා. ඒ කියන්නේ දිය කිරි සහ මිටි කිරි විදියට. ඉතින් ඔයා වතුරෙන් හදලා ඔයාට පුළුවන් ඕනේ නම් මිටි කිරි විතරක් පාවිච්චි කරන්න. ඉතින් කොහොමත් පොල් පාවිච්චි කරනවා නම් දිය කිරි මිටි කිරි දෙකම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වතුරෙන් උනත් හදා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ කෑම ටික දාන්නේ ෆොයිල් බොක්ස් එකක නෙමෙයි. අද මම වෙන බොක්ස් එකක දාන්නේ. ඉතින් මේක කෑමට සුදුසු කෑම දාන්න පුළුවන් බොක්ස් එකක්. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට මම බත් දාගත්තා. ඉතින් මම ආයෙම බත් එකතු කරා. ඒක මේ වීඩියෝ එකේ ඔක්කොම නැහැ. ඊට පස්සේ අර ටික ඊට පස්සේ වම්බුඩු මෝජු චිකන් පරිප්පු කූණි සම්බල් චෙරි පේස්ට් ටික ඒ දේවල් ඇඩ් කරලා තමයි මම අද මේ කෑම ටික හදාගත්තේ. ඉතින් ඔයත් ගහලාවට ඉන්න කෙනෙක් නම් ඔයාටත් පුළුවන් මේ වගේ රසට ඔයාගේ බජට් එකට කෑම හදාගන්න. අපි හිතමු බජට් එකට කියන්නේ මම දෙන ගාණ නෙමෙයි. ඔයා කිව්වොත් මට මේක රුපියල් 500කට ඕනේ කියලා. එතකොට මං කියනවා මට මෙන්න මේ වගේ දේවල් තමයි කහබත් එකට ඇඩ් කරන්න පුළුවන් කියලා. ඔයා රුපියල් 400කට වගේ මේ කෑම එක ඉල්ලුවොත් 450කට. එතකොට මං කියනවා මට දෙන්න පුළුවන් දේවල්. එතකොට ඔයා ඊට වඩා වැඩියෙන් ගාණකට ඉල්ලනවා නම් මම දෙන ප්‍රයිස් ටික මම ඔයාට කියනවා. ඔයාට සමහරට මේ දේවල් ගණන් වැඩි වෙන්න පුළුවන්. ඔයාගේ බජට් එක ඊට වඩා අඩු වෙන්න පුළුවන්. එතකොට ඒක කතා බහ කරලා අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මගේම ගාණ මම මේ ගාණ කියලා එහෙම දෙන්නේ නැහැ. ඒක වෙනස් කරගන්න පුළුවන්. එහෙම තමයි කැම ව්‍යාපාරයක් කරද්දී මගේ ගණන් විතරක් නෙමෙයි කස්ටමර්ගේ පර්ස් එකට ගැලපෙන විදිහටත් ඒ දේවල් අපි බලන්න ඕනේ. ඉතින් මෙතනදී කෑම 20ක් එක තැනකට අනිත් කෑම 30 තව තැනකට ඒ විදිහට තමයි කෑම ඔක්කොම හදාගත්තේ. ඉතින් ඒක නිසා මම ඔක්කොම මේකේ වීඩියෝ කරන්න ගියේ නැහැ. පුළුවන් දේවල් ටික වීඩියෝ කරගත්තා. මොකද මේ වගේ ඕඩර් එකක් කරන දවසකට වීඩියෝ කරනවා කියන එක ටිකක් හරි අමාරුයි. මේක හරියට ෆෝන් එක තියාගන්න ඕනේ, ස්ටෑන්ඩ් එකට ගන්න ඕනේ. ඒකට ගොඩක් වෙලාව යනවා. මොකද කෑම බෙදන්න තමයි තව වෙලාවක් යන්නේ. ඉතින් ඒක නිසා ඉක්මනට මේ දේවල් බෙදාගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් ප්‍රමාණයන් හරියට මේ විදියට දැනගන්න. අනිත් දේ තමයි ඔයාලා ගෙදර කවුරු හරි එද්දි කෑම හැදුවත් ඔයා ඒ හදන කෑම දේවල් ටික පොතක් ලියා ගන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට පුළුවන් තව කවුරු හරි ආයෙම එද්දි ඒ පොතින් බලලා එයාලට ඒ කෑම කලින් දීලා තියෙනවද ඊට පස්සේ කෑම වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොච්චර ප්‍රමාණයක් ගියාද ඒක හරි වටිනවා. එහෙම ලියාගත්තම මොකද මමත් මැරි කරපු කාලේ ඒ වගේ දේවල් කරා. එතකොට මම දන්නවා මම මොනවද හදන්න ඕනේ. කලින් මේගොල්ලන්ට මම මේ කෑම වර්ග දුන්නා නම් ආයේ මම ඒ කෑම එයාලට දෙන්නේ නැහැ. එහෙම වෙනස් කර කෑම හදා ගන්න පුළුවන්. අනිත් දේ තමයි එහෙම ලියන එකෙන් ඔයාලට ප්‍රමාණයන් බලා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඔයාලට පුළුවන් නම් මේ දේවල් කරන්න. ඒක ඔයාලට හරිම වැදගත් වෙයි. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ ඒ ඕඩර් එක ඉවර වුණේ. ඒත් එක්කම මට ඔයාලට මතක් කරන්න පුංචි පණිවිඩයක් තියෙනවා. ඉතින් ගිය අවුරුද්දේ වගේ ඔයාලා ආදරය කරන අය වෙනුවෙන් කැවිලි ටිකක් යවන්න කැමති නම් ඔයාලට පුළුවන් මගෙන් ඕඩර් කරන්න. ඉතින් මම WhatsApp නම්බර් එක දාන්නම්. ඔයාලට පුළුවන් ඒකට මෙසේජ් එකක් දාලා මේකේ මිල ගන්න මේ වගේ මිල ගණන් බලා ගන්න. ඉතින් රසට පිරිසිදුවට ඒ වගේම වෙලාවට මේ කෑම ටික ඔය ආදරය කරන කෙනෙක්ට වරට ඉන්න කෙනෙක් නම් ඔයාගේ අම්මා තාත්තට යවන්න, ඔයාගේ පවුලේ අයට යවන්න. එහෙම පුළුවන්. ඉතින් ඒක නිසා මෙසේජ් එකක් දාන්න. ඔයාට ඕන දේවල් ටික මොනවද කියලා බලන්න. එහෙනම් ඉතින් ආයේ මේ වගේ අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.